හෙලෝ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මම අලුත් වැඩක් පටන් ගත්තා. එන්නකෝ බලන්න යන්න මොකක්ද කියලා. හැමෝම කැමතිනේ ෆ්‍රෙෂ් වට එළවලු කන්න. අපි කඩෙන් ගන්න එළවලු වලට ගොඩාක් රසායනික පොහොර දාලායි තියෙන්නේ. ඒවා ඒකනේ ලස්සනට දිලිසි තියෙන්නේ. අපිට අපේ ගෙවත් එන්න එළවලු පළතුරු නෙලා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඔන්න ඉතින් මං එළවලු වගා කරන්නයි යන්නේ. අත්වල මඩ ගෑවේ කියලා ග්ලව්ස් දෙක තමයි මුලින්ම දාගත්තේ. නියපොතු ටික සවුත්තු කරගන්නත් බෑනේ. මම ගොඩක් වෙලාවට ආසගේ ඇතුළේ ඉන්නවට වඩා එළියේ ඉන්න. ඉතින් එළියේ ඉතින් නිකන් ඉන්නත් බෑනේ. මොකක් හරි වැඩක් කරන්න තියෙන්නත් එපැයි. වැඩේට ඕන කරන චූටි බඩු ටිකක් මං හස්බන්ඩ්ට කියලා කලින්ම ගෙන්න ගත්තා. ඉතින් බලමු දැන් මම මුලින්ම හදන්න යන්නේ මොනවද කියලා. මුලින්ම මම බීජ තවන් කරන්නයි හදන්නේ. අද මම ළඟ තියෙනවා තක්කාලි බීජ පැකට් එකකුයි මාළු මිරිස් බීජ පැකට් එකකුයි. මම තවන් දාන්න පාවිච්චි කළේ මෙන්න මේ චූටි ප්ලාස්ටික් කප්. ඒවා මම රත් කරපු ඇණයකින් සිදුරු කරලා තමයි මේ විදිහට අරගත්තේ. නැත්තම් වතුර බහින්නේ නැහනේ. තව මල් ළඟ තියෙනවා බෙල් පෙපර් බීජ, බණ්ඩක්ක බීජ, එතකොට කැරට් බීජ, බීට්රූට් බීජ පැකට් ටිකක්. ඒවා චූටි පැකට් වලින් තමයි මම අරගත්තේ. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ බීජ ටික මම තවන් කරගත්තේ. මෙන්න මේ කප් දෙකක් මම තක්කාලි බීජ වලටත් ඊට පස්සේ අනිත් කප් එක මම මාළු මිරිස් බීජ වලටත් වෙන් කරා. මම පුංචි කොටසක් තමයි මුලින්ම තවන් කරගත්තේ. මොකද මට මුලින්ම බලන්න ඕන මේවා හොඳට පැලවෙනවද කියලා. ඊට පස්සේ මම හිතන් ඉන්නේ ලොකු පෝච්චියක් අරගෙන ඉතුරු ඇට ටික ඔක්කොම තවන් කරගන්න. අපේ ගෙදර වත්ත තියෙන පොඩි ප්‍රමාණයක්. ඉතින් මට පස් හොයාගන්න නම් ගොඩාක් අමාරු වුණා. මම ගියේ පිටිපස්සෙන් මේ පස් චොට්ටක් තමයි හොයාගෙන අරන් ඇවිත් මේ පැල ටික හිටවන්නේ. ඉතින් මට පොහොර ඕන නිසා මම මේ දවස්වල කුස්සියෙන් ඉවතලන දේවල්, එතකොට දිරන්න පුළුවන් දේවල් එකතු කරලා භාජනයක දාලා තියෙනවා ඒවා පොහොර වෙනකන්. බීජ ටික තවන් කරාටම මදිනේ. වතුරක් දාන්න එපේ. දවස් 3කින් තක්කාලි බබාලා ටික නම් උඩට ඇවිල්ලා තිබුණා. හැබැයි මාළු මිරිස් පැල ටික නම් චුට්ටක්වත් උඩට ඇවිල්ලා තිබුණේ නෑ. ඒ මොකද කියන්න නම් මම දන්නේ නැහැ. සතියකට පස්සේ තමයි මේ තක්කාලි පැල ටික නම් ලස්සනට තිබුණා. හැබැයි එක කප් එකක තක්කාලි පැල නම් සතෙක් කාලා වගේ තිබුණා. මාළු මිරිස් බබාලා ටිකත් සතියකින් මතුවෙන්න පටන් අරගෙනයි තිබුණේ. මේ තියෙන්නේ මගේ මාළු මිරිස් බබාලා ටික. ඒගොල්ලෝ සති දෙකකට පස්සේ තමයි මෙන්න මේ වගේ උඩට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ උඩට ඇවිල්ලා හිටියේ නෑ. බය තමයි හිටියේ. ඉතින් අදට මම ගිහින් එන්නම්. මෙයාලා ලොකු වුණාම මම ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම
පෙන්නනවා. ගිහින් එන්න.